සිරකරු ඉන්නේ ගෙවල් වල. පොඩි ලොක් එකක් දාලා තියෙන්නේ. නෑ සිරාවට සිරකරු ඉන්නේ ගෙවල් වල. පොඩි ලොක් එකක් දාලා තියෙන්නේ නේද? ගෙවල් වල ඒ කියන්නේ සැප ගන්න තියලාද? ඒ කියන්නේ වරදක් කළා නේ නෙමෙයි නිකන් අර සෙල්ලමට අර කාමරය ඇතුලේ දාලා මාංචු දාලා තියෙන එකද? එහෙමද? දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවට බරක්. මම වරදක් කරා නම් මට දඩයක් ගහලා ඩබල් කරලා ආණ්ඩුවට සල්ලි හම්බ කරන්න එපා. අන්න ඒ කියන්නේ වරදක් කරා නම් මේ මට පොඩි දලයක් ගහලා ආණ්ඩුවට සල්ලි හම්බ කරලා සල්ලි හම්බ කරන එකම තමයි ඔළුවේ තියෙන්නේ. සල්ලි හම්බ කරන අනිත් එක මේ ගෙදර වැරදිත් කළා ගෙදර සැපට ඉන්නනේ හොරා වගේ මේ කියන්නේ අපිට තේරෙනවා ඕවා. නන්නේ මොකද්ද? මම වරදක් කරාම ආණ්ඩුව මට වියදම් කරනවා. මොන ගොම් වේද දේවා. මෙලෝ වශයෙන් කරන්න පුළුවන් ලංකාවේ ලොකුම පින්කමක් තමයි. අන්න ඒකනේ ලොකුම පින්කම තමයි දැන් ආණ්ඩුව කරන්න ඕනේ හොරකම් කරපු අය සැපට ගෙදර තියන්න ඕනේ. ඒකනේ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා හිතේ. අපි බබ්බු අපිට තේරෙනවා හොඳට. සැපට ගෙදර ඉන්න හොරකම් කළා.